හැමෝටම හිතා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. රබර් සෙරප්පු ව්‍යාපාරය ස්වරැකියාවක් විදිහට කරන්න හිතාගෙන ඉන්න ඕගොල්ලෝ හැමෝම මේ වීඩියෝ එකට ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අලුත් ළමයෙක්ගේ බඩු ඕඩර් කරපු වීඩියෝ එකක් තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මම යවන කැටලොග් එක බලලා තමයි යා මේ ඕඩර් එක දැම්මේ. ඒ ඩිසයින් වලට ගැලපෙන්න ඕන බඩු ටික විතරක් මම යාට ලස්සනට ගලපලා දාලා තියෙනවා. මේ තියෙන බෝ එකයි පබලුයි. මේක ලස්සන කලර්ස් වලින් මැච් කරලා අරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන චූටි මල මේකත් එක කොලේ අල්ලන්න පුළුවන්. මේ තියෙන විදිහට මම දාන්නම් ෆොටෝ එක කොහොමද කියලා ලස්සනට පාට ගලපලා අපිට අරගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ තියෙන මේ දවස්වල ලොකුම ඉල්ලුමක් තියෙන පබලු ඕනමන්ට. ලී පබලු ඕනමන්ට තමයි මේ තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක හොඳට මහලා ඊට පස්සේ ගම් ගාලා අලවලා ආයි යටටත් රෙදි කැලක් අලවලා තමයි තියෙන්නේ. ගැලවෙනවයි කියලා පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න පුළුවන් සෙරෙප්පුවට එලෙව්වට පස්සේ එක එක හැඩවලින් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ලස්සන ඩිසයින් විදියට මේ ඕගොල්ලන්ට ගොඩක් කලර්ස් මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. මයි කැටලොග් එකෙත් ගොඩක් ඩිසයින් දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. එක එක ඩිසයින් වලට කැමති කට්ටියට ලස්සන සෙරෙප්පුව ඩෙකොරේට් කරලා දෙන්න පුළුවන්. ඔෆිස් වල වැඩ කරන කට්ටියට මේ සෙරෙප්පුව ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔෆිස් වල වැඩ කරනවා නම් නැත්නම් එහෙම කෙනෙක් අඳුරනවා නම් පුතේ මේ සෙරෙප්පුව හදලා දීලා ඕගොල්ලන්ට ස්වයංරැකියාවක් විදියට මේක ආරම්භ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ සෙරෙප්පුව චුට්ටක් වැඩි මිලකට තමයි විකිරෙන රුපියල් 1000න් උඩ වගේ. මේ අලුතෙන් පටන් ගත්ත දරුවා සෙරෙප්පු ජෝඩු 15ක ඕඩර් එකක් තමයි දාලා තියෙන්නේ. ඒ සෙරෙප්පු ජෝඩු 15ට ගැලපෙන ලස්සන ඩිසයින් වලින් මම බටුක දාලා තියෙනවා. මේ තියෙන ලෙටර් ස්ලිප් එකකට ඕන ලෙටර්ස් ටික මෙන්න මේ විදිහට තමයි මම බටු ටික ඉල්ලුවේ ඒකට. ඊට පස්සේ මේ තියෙන චූටි රෝස රිබන් රෝස මෙන්න මේ විදිහට ලස්සනට හතර හතර අල්ලලා පබළු දාලා ඩිසයින් එක කරනවා. ඊට පස්සේ මේ තියෙන 3 layer flower එක මේක ගොඩක් ලස්සනයි සෙරෙප්පුවට ඇල්ලුවට පස්සේ ගොඩක් කට්ටිය කැමති මොකද සෙරෙප්පුවම පිළිලා වගේ හරි ලස්සන ඩිසයින් එකක් මේක මේ විදිහට මේ බලන්න ලස්සනට ගොතලා මේකෙන් ඩෙකොරේට් කරන්න පුළුවන්. පාට සෙරෙප්පුවට තමයි ගොඩක්ම ගැලපෙන්නේ මේ මල. කළු පාට සෙරෙප්පුවට නම් මේකේ ඕන කලර් එකක් ගැලපෙනවා. ඊට පස්සේ මලේ කලර් එකෙන් ලස්සන ගොතන සෙරෙප්පුව. එතකොට හොඳ ගානකට අපිට මේක දෙන්න පුළුවන්. මොකද මම හැමදාම කියනවත් කරන වැඩේ හරියට ලස්සනට කරන්න. එතකොට ඕන කෙනෙක් ලස්සනට මේක ඩිසයින් එක අරගන්නවා. මොකද ඕන කෙනෙක් සෙරෙප්පුව දාලා බලලා තමයි අරගන්නේ. කකුල් දෙකට දානකොට ලස්සනයි නම් ඕන කෙනෙක්ගේ හිත යනවා. මේ අලුතෙන් පටන් ගන්න දරුවා පොඩි ළමයිගේ සෙරෙප්පු ජෝඩු පහකුත් ඕඩර් අපි ප්‍රී ස්කූල් සයිස් එකෙන් තමයි දුන්නේ. මොකද ප්‍රී ස්කූල් සයිස් එකෙන් තමයි වැඩිපුරම සෙරෙප්පු විකිනෙන්නේ. ඕගොල්ලන්ට මේක ඕන කලර් එකකින් ඕන ඩිසයින් එකකින් අරගන්න පුළුවන්. පොඩි කට්ටිය ගොඩක්ම කැමති. එහෙනම් හොඳට විකුණ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන කොළවැල ඩිසයින් එක ඒකට රෝසත් එක්ක මේක තනි පාටින් දාන්න පුළුවන් පාට පාටින් දාන්නත් පුළුවන්. ඊළඟට මේ තියෙන හොඳම ක්වොලිටි පාට යන්නේ නැති පර්ල් එක මේක නම් මන් තියෙන්නේ මල්ටිපල් තමයි මෙයාට දාලා තියෙන්නේ ලස්සනට මේ විදිහට තනි පැත්තට හරි දෙපැත්තට හරි දාලා අපිට ඩිසයින් එක කරගන්න පුළුවන්. පාට යන්නේ කොච්චර කල් පාවිච්චි කළත් අලුත් වගේම තියෙනවා. ඊළඟට රෙදිපටි ඩිසයින් එක මේක ලස්සනට බෝ එක හදලා තියෙනවා පැඩින් පුරවල ඕගොල්ලන්ට. මේක අලවන්නේ නැහැ පුතේ ගොඩක් කට්ටිය අහනවා අලවනවාද කියලා. අලවන්නේ නැහැ. මගේ channel එකේ වීඩියෝ එකක් තියෙනවා. ඕගොල්ලෝ උතාගෙන යනකොට මේක උතන්න පුළුවන්. මේ තියෙන පබළු ඕනමන් ගොඩක් කට්ටිය කැමති ලස්සනට ඕන කලර් එකකින් ඕගොල්ලන්ට මේක ඩිසයින් කරගන්න පුළුවන්. නයිලොන් ත්‍රෙඩ් එකෙන් තමයි ගොතන්නේ. ඕගොල්ලන්ට පුතේ මේක ලස්සනට කරගන්න පුළුවන්. පාට සෙරෙප්පුවට මේ පාටින් මලවන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාට සෙරෙප්පුවට ලස්සනට පාටින් පාට කෝඩ් කරලා මේ වගේ එකක් අලවන්නත් පුළුවන්. ඕගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය මත ඕගොල්ලන්ට සේල්ස් වැඩි කරගන්න එක එක ට්‍රික්ස් භාවිතා කරන්න පුළුවන්. මේකේ පුතේ වෙළඳපොළ හදාගන්න එක ගොඩක් සරලයි ඕගොල්ලන්ට. මම විකුණුම් ක්‍රම වලට යන්නේ කොහොමද වැඩිපුර විකුණගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. මගේ ඉන්න ගොඩක් ළමයි ගෙදර ඉඳන්ම මේ ව්‍යාපාරය කරන. ඒ කියන්නේ ඕගොල්ලන්ට මම දාලා තියෙන වීඩියෝ එකක් ඒක බලන්න පොඩ්ඩක්. එතකොට තව ගොඩක් ක්‍රම ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මම මේ නෝමලි කියාගෙන යනවා ඕගොල්ලන්ට. ඔයා පුතේ ගෙදර ඉන්න කෙනෙක් නම් සමාජෙත් එක්ක වැඩිපුර ගැවෙසෙන්නේ නැත්තම් සමාජෙත් එක්ක වැඩිපුර ගැවෙසෙන ළමයි ඉන්නවා. ඒ කියන්නේ ඉස්කෝලවල වල යන කට්ටිය ඉන්නවා, වැඩට යන කට්ටිය ඉන්නවා, පුද්ගලික ආයතන වල වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට සෙල් කරන්න මේ ටික දෙන්න. ඒගොල්ලන්ට රුපියල් 75ක් 100ක් වගේ තියාගෙන සෙල් කරගන්න කියලා ඕගොල්ලෝ දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක සෙල් කරලා ඒගොල්ලන්ටත් ගාණක් හම්බ වෙනවා. ඕගොල්ලන්ටත් ගාණක් හම්බ වෙනවා. වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඉතින් පුතේ ඕගොල්ලෝත් කැමති නම් තමුගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වෙනුවෙන් රබර් සෙරප්පු ව්‍යාපාරය තෝරගන්න කැමති නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා 077 127 125 ඒ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දෙන්න. ඕගොල්ලන්ට කැටලොග් එකයි විස්තර ටික ඔක්කොම ටික දැනගන්න පුළුවන්. හැමෝටම බුදු සරණයි.